බැරි වුණා. දැන් අපි මේගොල්ලන් පිටිපස්සේ ඉන්නේ. ඇයි අපිට ඊට මේගොල්ලන්ට වැඩි ලකුණු ගන්න බැරි වුනේ? මුලින්ම මම හිතන්නේ හොඳ විකට් එකක් අපිට හම්බෙලා තිබ්බා මේ මැච් එකට. ඉතින් මම හිතන්නේ පිච් එකේ හොඳම දවස් දෙක හම්බුනේ මම හිතන්නේ බංග්ලාදේශ ටීම් එකට. ඒක තමයි මම හිතන්නේ ඒ කට්ටිය 495ක් ගෙවුවා. ඉතින් මම හිතන්නේ අන්තිම ඊදන් අද වෙනකොට ගත්තොත් විකට් එක පොඩ්ඩක් ස්පින් එකට පොඩ්ඩක් හොඳ වුණා. සමහර වෙලාවට ඒ කට්ටිය අලුත් බෝල යූස් කරපු වෙලාවේ. ඉතින් මම හිතන්නේ අද අවාසනාවන්ත විදියට අපේ නායක ධනංජය සිල්වා සහ උසල් මෙන්ඩිස් අවසානවන්ත විදියට අවුට් වුණා. මම හිතන්නේ එතනින් ඒක මොකක් හරි වුණා නම් මම හිතන්නේ ඒ දෙන්න අනිවාර්යෙන් රන්ස් ගහනවා. මොකද මේ වෙනුව එකේ සහ මේ ෆෝමැට් එකේ. ඉතින් මම හිතන්නේ ඒකත් එක්කම මගේ විකට් එකත් මම 87ට අවුට් වුණා. ඉතින් මම හිතන්නේ මීට වඩා මගේ පැත්තෙනුත් සමහර වෙලට ඒ බෝලේ මම සබයි වුණා නම් මට මීට වඩා දෙයක් කරන්න තිබ්බා, ලීඩ් එකක් ගන්න තිබ්බා කියලා. ඒ කොහොම වුණත් මම හිතන්නේ අපිට අද උදේ සෙෂන් එක මම හිතන්නේ විකට් එක උදේ සෙෂන් එක සහ දවල් සෙෂන් එකේ මුල් ටිකේ අපේ විකට් එක පොඩ්ඩක් ස්පින් වුණා ඒ කට්ටියගේ අලුත් බෝලෙත් එක්ක. කමිදු දැන් තනතිල්ල තියෙන විදිහට ලංකාවට හෙට දවසේ මේ මැච් එක දිනා ගන්න තරම් දෙයක් තියෙනවද පිච් එකේ? ඔව් මම හිතන්නේ මැච් එක දෙපැත්තටම ඕපන්. ඒ කට්ටිය දැන් 170 ගණක් මට දෙන්නේ විකට්ස් තුනට. උදේ පාන්දර උදේට අපිට විකට්ස් දෙකක් තුනක් ගන්න පුළුවන් වුණොත් අර ලකුණු ප්‍රමාණයකට අපි උඩට එනවා. ඒත් එක්කම අපි හොඳට බැට් කරලා අපේ මේන් ටාගට් එක තියෙන්නේ කොහොමද මැච් එක දිනන්න. ඉතින් මම හිතන්නේ අපිට උදේ විකට් ටිකයි කට්ටිය ගන්න පුළුවන් වුණොත් අපිට දවල් සෙෂන් එක සහ ඊට පස්සේ සෙෂන් එක බැට් කරලා අපිට උඩට එන්න පුළුවන් වෙයි කියලා. කමිදු අද අපි බැට් කරන්න එද්දී අපි ලකුණු 127ක් පස්සෙන් හිටියේ බංග්ලාදේශයට වඩා විකට් 6ක් තිබ්බා. මොකක්ද ප්ලෑන් එක වෙලා තිබුණේ අද තරඟයට එද්දී ඔයගොල්ලෝගේ මොන වගේ ටාගට් එකක්ද තියාගෙන ආවේ ඔළුවේ? ඔව් අපි මේ වගේ ලොකු ටෝටල් එකක් ෆස්ට් ඉනින් බෝඩ් එකේ තියෙද්දී ගොඩක් වෙලාවට අපි විකට් එකත් හොඳ විකට් එකක් නිසා අපි අන්තිම දවසේ කියන්නේ අද දවස අපි නිකන් අපේ පාර්ට්නර්ෂිප් එකක් දාගෙන බැට් කරන්න තමයි හිටියේ. අපේ ටාගට් එක ඇවිල්ලා තිබ්බේ අපි ලීඩ් එකක් ගන්න තමයි අත් වශයෙන්ම ලීඩ් එකක් අරගෙන ලකුණු 150ක 200ක විතර ලීඩ් එකක් ගන්න එක තමයි අපේ ටාගට් එක වෙලා තිබ්බේ. ඉතින් මම හිතන්නේ අපි ඒ ටාගට් එකට තමයි ගියේ. අවසනාවන්ත විදිහට අපේ විකට් ටික අද ගියා. ඉතින් මම හිතන්නේ අපිට දැන් කරන්න තියෙන්නේ මේක කොහොමද ඩැමේජ් අඩු කරගෙන අපි ආපහු ගේම් එකට එන්න කියන එක. ඉතින් මම අර කිව්වා වගේ උදේ විකට් ටික අපි අරගෙන අපි උඩට එන්න try කරනවා. කමිද මේ තරංගය දැන් තියෙන විදිහට සහ විශේෂම විකට් එකේ තත්ත්වය අනුව ඒක දැන් ඒගොල්ලන්ගේ අපේ බැලුවොත් අපේ ස්කෝර් රේට් එක වැඩි. දැන් තියෙන තත්ත්වය අනුව සහ විකට් එකේ දැන් තියෙන තත්ත්වය අනුව අපිට සෙෂන් එකකදී ලකුණු කීයක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්ද හෙට දවසේ? මම හිතනවා ඒක පිච් එකේ ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. අපි කොහොමත් ඉනිං එකේ මුලින් ඉඳන්ම අපි හොඳ රේට් එකක රන් රේට් එක අපි ගියා ඒ කට්ටියට වඩා. ඉතින් අපිට ඒ කට්ටියව උදේ සෙෂන් එකේ අවුට් කරගන්න පුළුවන් වුණොත් මම හිතනවා දවල් සෙෂන් එකේ වුණත් අපිට දවල් සෙෂන් එකේ පැයක් එකමාරක් යද්දී වුණත් අපිට ඇත්තටම පැයක් එකමාරක් ඇති සෙෂන් එකයි පැයකුයි මම හිතනවා ඇති වෙයි කියලා. ඒ කට්ටිය දවල් සෙෂන් එක වෙද්දී ගන්න ටෝටල් එක අපිට චේස් කරන්න. ඉතින් මම හිතන්නේ අපි ටීම් එකක් විදියට හොඳ ආත්ම විශ්වාසයක ඉන්නවා මැච් එක දිනන්න පුළුවන් කියන තැන. ඉතින් මම හිතන්නේ අපි රේට් එක ගත්තොත් ඒක සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන් විකට් එකේ පිච් එකේ ඇසිරීමත් එක්ක. Kamindo, Naeem Hasan told that they are positive in the tomorrow's play, so in winning. What about Sri Lanka team's mindset? If Bangladesh post any total, you are
you are going for the chase, or what is the team's moral tomorrow? Anyway, whatever the total, we have to chase it, right? So I think our first thing is get their wickets in the morning session. So our target is also to win the game. So even we are having a good run rate. So if we can take them all out in first session, we can chase it down. Kandu, so you are 187 runs behind, and in the very first session of fifth day, if Bangladesh scores 100 more runs, are you a bit in pressure that you can lose from this one? Sorry, I didn't get you. Are you a bit in pressure that Bangladesh, if Bangladesh scores 120 runs more, you are in pressure to lose this match? Yeah. Okay. Whatever they gonna score in the morning session, we have another 2 sessions, right? So I think if we can, like I said, if we can get them out in first session tomorrow, I think if they gonna hit us around 3 to 4 run rate, I think it will around 100 and 120. So I think we have another 2 sessions to chase it down. So we are positive with that. Like I said, our first target to get the wickets, and we're going to chase it down. Yeah, last question. දැන් කමිලවා කිව්වා දැන් ටාගට් එකක් දුන්නා නම් ඒක චේස් කරන්න පුළුවන් කියලා. මේ ෆයිනල් ඩේ එකේ තන්තිල්ල කොහොමද හිතන්නේ ඒක තාමත් බැටින්ග්ට බැට්ස්මන්ට වාසියට තියෙයිද නැත්නම් දැන් තියෙන විදියට නැත්නම් ඕක සමහර විට දඟපදුවන්ට බෝලර්ස්ලට වාසි වෙයිද? මම හිතන්නේ ගාල්ලේ පිච් එක ගත්තම ගොඩක් වෙලාවට 4 වෙනි දවසේ අන්තිම වෙද්දී ස්පින් වෙනවා. හැබැයි ඒ ස්පින් එක අද අපි දැක්කේ උදේ සෙෂන් එකේ සහ දවස් සෙෂන් එකේ මුල් පැය විතරයි. ආයෙත් විකට් එක මම හිතන්නේ සෙට් වුණා කියන එක. හැබැයි විකට් එක ස්ලෝ මට හිතෙන්නේ. ඉතින් මම ඒක ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි හෙට දවසේ තනදිල්ල කොහොම ඇසිරෙයිද කියන එක. අපි හෙට දවසේ අපි බෝල් කරන විදිහත් එක්ක බලලා අපි බලන්න ඕන කොහොමද කියලා තනදිල්ල ඇසිරෙන විදිය. Okay. Yeah. So you scored your first 100 against Bangladesh and both the second 100 in Sylhet, right? And in this match you also almost got another 100. So is Bangladesh your favorite opponent to bat against already? No, I respect every opponent, even whatever the team, whatever the country. Obviously, I'm going to score runs into the middle. So whichever opponents, I'm trying to give my best. So that's it. කරන්ට් කපුවනේ කරන්ට් ගියත් ලයිට් තියෙන නම් තත්ත්වයෙන් ඉහළ ග්‍රීන් ඉලෙක්ට්‍රික් රීචාර්ජබල් LED බල්බම තෝරාගන්න. විදුලි බලය නොමැතිව පැය 4ක් පුරා දැල්වෙන වසරක වගකීමක් සහිත එකම බල්බය. ග්‍රීන් ඉලෙක්ට්‍රික් රටම එළියයි ප්‍රමිතියෙන් ඉහළයි. Welcome to the best roaming plans that don't burn through your pocket or mind. Get 10 GB for $5 and 30 GB for $15. There's always an option with Hutch.